පහුගිය ටිකේම Facebook එකේ Instagram එකේ ගොඩාක් වෛරල් වුණු වීඩියෝ එකක් තමයි මේ පංච් නැමැති පුංචි වඳුරු පෙට්ටියක්. ගිය සැරේ පෙන්ගුවෙන්ගේ කතාවෙන් පස්සේ දැන් වෛරල් වෙන කතාව තමයි මම දැන් ඔයාලට කියන්න යන්නේ. ජපානයේ ඉචිකා සිටි සත්තුවත්තේ ඉපදුන පුංචි වඳුරු පෙට්ටියක්. ඉපදුණු ගමන්ම එයාගේ අම්මා එයාව අතෑරියා. මොකද ආෆ්ටර් ඩෙලිවරි ඒ කියන්නේ එයාගේ අම්මා එයාව මේ ලෝකෙට බිහි කරුවයින් පස්සේ එයාගේ අම්මට හරීම වේදනාවක් දැනෙලා තියෙනවා. මොකද සත්තුන්ට විතරක් නෙවෙයි නේද මිනිස්සුන්ටත් ඒ අමාරුව දැනෙනවා. ඉතින් ඒ අමාරුව නිසාම එයා නිතරම එයාගේ අම්මගේ ඇඟේ දැවටෙද්දී ඒ අම්මා ගහලා එලවනවා. ඒ ගහලා එලවද්දී අනිත් වඳුරොත් ඒක දකින නිසා ඒ වඳුරොත් එකතු වෙලා මෙයාව ගහලා එලවනවා. ඉතින් ඊට පස්සේ තමයි මෙයා තනි වුනේ. මෙයා නොදන්න ලෝකෙක මෙයා තනි වුණා. තනිකම කොහොමත් එයාට දරා ගන්න බැරි වුණා. මොකද අම්මගේ ප්‍රසන්ස් එක නැත්තම් කිසිම පුංචි දරුවෙකුට තනිවම නිදා ගන්නවත් හිතන්නවත් බැරි තත්වයක් නේද පුංචි දරුවෙකුට තියෙන්නේ. ඉතින් ඒක දැකපු ඒ සත්තුවත්තේ වැඩ කරන අය ඒ පුංචි වඳුරු පැටියට වඳුරෙක් වගේම ඉන්න සුරතල් සතෙකුගේ සෙල්ලම් බඩුවක් අර අපි කියන්නේ ඔරන් ඔට්ටංගලා කියලා එනේ ඒ වගේ සතෙක් ගෙනත් දුන්නා. ඉතින් ඒ පැටියගේ තනිකමට ඔහේ සෙල්ලම් කරවත් ඉඳින්නේ කියලා. ඒත් ඒක ලැබුණයින් පස්සේ පැටියට ඒක සෙල්ලම් බඩුවක් නෙවෙයි. තමන්ගේම අම්මා ලැබුණා වගේ තමයි දැනුනේ. කාටවත් ඒ සතාව දෙන්න හිතක් තිබුණේ නෑ තමයි. මොකද ඒක තමයි එයාගේ අම්මා, එයාගේ ලෝකය. එයා ඒකත් එක්ක සෙල්ලම් කරනවා, බදාගෙන නිදා ගන්නවා, යන හැමතැනම අරන් යනවා, බදාගෙන අඬනවා. පුංචි දරුවෙක්ගේ දුර්වලකම අපි හැමෝම දන්නවා. ඒත් ඒ වඳුරු පැටවා ඒ දුර්වලකම අභිබවා තනිකම ජයගත් බව මුළු ලෝකයටම පෙන්නුවා. තනි වුණ ජීවිතයට සැනසීමක් ලබා දුන් ඒ සෙල්ලම් බඩුවත් සමග තනිකම මකා ගන්න ඒ පුංචි වඳුරු පැටවා මුළු ලෝකයටම පෙන්නුවේ පාඩමක් ආදර්ශයක්. ඒ ලෝකෙම ආදරෙන් පිළිගත්තා. ඉචිකා සත්තුවත්ත බලන්න අද ජපානයේ ගොඩාක් දෙනෙක් ඒ සත්තුවත්තට එනවා. දවස් ගාණක් තනිකම දරා ගන්න බැරිව ගෙවපු ජීවිතෙන් පස්සේ දැන් හෙමින් ඒ පුංචි වඳුරු පැටවා ළඟට අනිත් හැම වඳුරෙක්ම ලං වෙන බව තමයි පැවසෙන්නේ. ඇත්තෙම මේ වීඩියෝ එක බලද්දි මගේ ඇස් දෙකටත් කඳුළු ආවා. මං හිතනවා ඔයාලගේ ඇස් වලටත් කඳුළු නෑවිත් තියෙන්නේ නැහැයි කියලා. වෙලාවක් තියනවා නම් ඔයාලත් කොහෙන් හරි මේ වීඩියෝ එක දැක්කොත් බලන්න. හැමෝම තනිකරුවත් ජීවත් වීමේ ධෛර්යයක් තියෙන මේ පුංචි වඳුරව හැමෝම එලෙව්වා. ගගහ එලෙව්වා. ඒත් ඒ පැටියා අද ලෝකෙටම ආදර්ශයක් දුන්නා. සෙල්ලම් කරන්න දුන්න අර පුංචි ටොයි එක පවා නිකන්වත් හැරිලා බැලුවේ නැතත්, තමන්ගේ අම්මත් හැරිලා බැලුවේ නැතත්, ඒ පුංචි මනසින් ජීවත් වෙන්න වෙරදරපු ඒ ආදර්ශමත් මනස මුළු ලෝකයම දැක්කා. මුළු ලෝකෙටම ආදර්ශයක් දුන්නා. අපිත් ඒ වගේ තමයි තනිකමක් දැන්නකොට ওই සෙල්ලම් බඩුවක් නැත්නම් කොට්ටයක් තුරුල් කරගන්න තමන්ට ඒක යම් සෙල්ෆ් හීලින් එකක්. ඒකත් ලොකු ආශ්වාසයක් අපිට. ඒක අපිට ලොකු බලාපොරොත්තුවක් සතුටක් කියලා හිතන්න. නැතත් කොට්ටේ දන්න තරම් ලෝකය දැකලා නැහැ දුක මොන තරම්ද කියලා නේද? එක යාළුවෙක්වත් දැකලා නැහැ. එහෙම ඔන්න දැන් නැවතත් පුංචි පංච්ට දැන් යාළුවෙක් ගොඩයි. ඒ වගේම සෙල්ලම් බඩුත් වෙහි වහිනවා කියලා තමයි ආරංචි මාර්ග පැවසෙන්නේ. Stay happy.